Today I'm going to read with you the short story Villager and the Spectacles. There was a villager ගමියෙක් හිටියා. There was කියන්නේ හිටියා කවුද? Villager. Village කියන්නේ ගමනේ. එතකොට villager කියන්නේ ගැමියෙක් කියන එක. He was illiterate. Illiterate කියන්නේ සාක්ෂරතාවයක් නැති. සාක්ෂරතාවයක් නැහැ කියන්නේ අකුරු ලියන්න කියවන්න බෑ කියන එක. ඔහු අකුරු ලියන්න කියවන්න බැරි පුද්ගලයෙක් වුණාලු. He did not know how to read and write. He often saw people. ඔහු often කියන්නේ බොහෝ විට. Saw people. See කියන්නේ දකිනවා. Saw කියන්නේ දැක්කා. People wearing spectacles. මිනිස්සු දාගෙන ඉන්නවා කණ්ණාඩි for reading books or papers. මොනවටද මෙන්න මේ පොත් සහ පත්තර කියවන්න. He thought. think කියන්නේ හිතනවා. talk කියන්නේ හිතුවා. ඔහු හිතුවා. He thought. If I have spectacles. if කියන්නේ නම්. I have spectacles. මටත් තිබ්බනම් spectacles කණ්ණාඩි කියලා හිතුවා. I can also read like these people. මටත් පුළුවන්. මෙතන can කියන්නේ පුළුවන්. I can also කියන්නේ මටත් පුළුවන් කියන එක. එතකොට මටත් පුළුවන් read like these people කියන්නේ මෙන්න මේ මිනිස්සු වගේම කියවන්න කියලා මෙයා හිතුවා. like කියන්නේ වගේ කියන එකනේ. කැමති සහ වගේ කියන වචන දෙකටම අපි like කියන වචනේ පාවිච්චි කරනවා. I must go to town. must කියන්නේ යුතුයි. I must go to town. මම town එකට නැත්නම් නගරයට යා යුතුයි කියලා එයා හිතුවා. and buy a pair of spectacles. සහ buy කියන්නේ මිලදී ගන්න ඕනි කියලා හිතුවා. a pair of spectacles. කණ්ණාඩි ජෝඩුවක්. කණ්ණාඩි ජෝඩුවක්. pair කියන්නේ ජෝඩුව කියන එක. ඒතර කණ්ණාඩි මිලදී ගන්න හිතුවා for myself. myself කියන්නේ මා සඳහා කියලා. ඔහුට කණ්ණාඩි මිලදී ගන්න ඕනි කියලා තමයි හිතුවේ. So, ඉතින් one day එක දවසක් he went to a town. go කියන්නේ යනවා, went කියන්නේ ගියා. he went to a town. ඔහු ගියා කොහාටද? to a town. නගරයකට. he entered. ඔහු ඇතුල් වුණා. a spectacle shop. කණ්ණාඩි කඩයකට. and he asked the shopkeeper. ඇතුල් වෙලා ඔහු asked. ඇහුවා the shopkeeper. කඩ හිමියාගෙන් for a pair of spectacles. කණ්ණාඩි ජෝඩුවක් තියනවද කියලා කියවන්න පුළුවන්. The shopkeeper gave him. කඩ හිමියා the shopkeeper gave දුන්නා him ඔහුට. shopkeeper ඔහුට දුන්නා various විවිධ pairs of spectacles. කණ්ණාඩි යුගලවල් සහ පොතකුත් දුන්නා. The villager tried. ගැමියා tried. උත්සාහ කළා. try කියන්නේ උත්සාහ කරනවා. tried උත්සාහ කළා all the spectacles. සියලුම all කියන්නේ සියල්ල. සියලුම කණ්ණාඩි එයා දාලා බැලුවලු one by one. one by one කියන්නේ එකින් එක. But he could not read anything. But නමුත් he could not read. ඔහුට could not read කියන්නේ කියවන්න නොහැකි වුණා. could කියන්නේ පුළුවන් වුණා කියලා. මෙතන කියන්නේ could not කියලා බැරි වුණා කියලා. මොනවද බැරි වෙලා තියෙන්නේ? read anything. anything කියන්නේ කිසිවක්. කිසිවක් කියවන්න බැරි වෙලා තියෙනවා. but he could not read anything. නමුත් ඔහුට කිසිම දෙයක් කියවන්න බැරි වුණා කියලා කියනවා. he told the shopkeeper. ඔහු told. tell කියන්නේ කියනවා. told කියන්නේ කිව්වා. එතකොට he told. ඔහු කිව්වා. the shopkeeper. කඩ හිමියට that. මොකක්ද කියලා all those spectacles. මොකක් කියලාද? all those කියන්නේ ඒ කණ්ණාඩි සියල්ල were useless.
useless කියන්නේ useful කියන්නේ ප්‍රයෝජනවත්නේ. useless කියන්නේ ප්‍රයෝජනයක් නැහැ. for him ඔහුට මේ කණ්ණාඩි සියල්ලම ප්‍රයෝජනයක් නැහැ කියලා මෙන්න මේ ගැමියා කඩහිමියට කිව්වා. The shopkeeper gave him a doubtful look. The shopkeeper කඩහිමියා gave දුන්නා කියලා කියන්නේ මෙතන gave කියන්නේ දුන්නා him ඔහු දිහාට දැම්මලු a doubtful look. doubtful කියන්නේ සැක සහිත look බැල්මක් කඩහිමියා මෙන්න මේ ගැමියා දිහාට හෙළුවා කියලා කියනවා. then ඊළඟට he looked at the book. ඊළඟට he looked ඔහු බැලුවලු look කියන්නේ බලනවා looked කියන්නේ බැලුවා at the book පොත දිහා බැලුවා. it was upside down කියන්නේ පොත ඉහළ පහළ මාරු වෙලා අනිත් පැත්තට තමයි මෙයා අල්ලගෙන ඉඳලා තියෙන්නේ. The shopkeeper said කඩහිමියා said කියන්නේ say කියනවා said කියන්නේ කිව්වා. කඩහිමියා කිව්වා perhaps කියන්නේ සමහර විට you don't know how to read. ඔයා දන්නේ නැතුව ඇති. how to read කියන්නේ කියවන විදිහ. සමහරට ඔයා කියවන විදිහ දන්නේ නැතුව ඇති කියලා කඩහිමියා කිව්වා. The villager said ගැමියා කිව්වා no I don't. නෑ මම දන්නේ නෑ තමයි කියලා. I want to buy මට want අවශ්‍යයි to buy මිලදී ගන්නට. spectacles කණ්ණාඩි so that කියන්නේ පිණිස I can read like others මට අනිත් අයට වගේ කියවන්න පුළුවන් කණ්ණාඩි මිලදී ගන්නටයි අවශ්‍ය කියලා මෙයා කිව්වා. but නමුත් I can't read මට කියවන්නට බෑ. can't read can කියන්න පුළුවන් can't කියන්නේ බෑනේ. එතකොට I can't read මට කියවන්නට බෑ. with any of these spectacles මෙන්න මේ any of these spectacles කියන්නේ මෙන්න මේ any කියන්නේ කිසිවක් මෙන්න මේ කණ්ණාඩි කිසිවක් දාගෙන මට කියවන්න බෑ කියලා මෙන්න මේ villager කියනවා. The shopkeeper controlled මේ කඩහිමියා controlled පාලනය කළා his laughter ඔහුගේ සිනහව with great difficulty කියන්නේ ඉතා අපහසුවෙන් difficulty කියන්නේ අපහසුතාවයෙන්. එතකොට ඉතා අපහසුවෙන් මේ කඩහිමියාගේ හිනාව පාලනය කරගත්තලු. when කියන්නේ විට මොන විටද he learned the real problem ඔහු learn කියන්නේ දැනගත්ත විට the real problem real කියන්නේ සත්‍ය problem ප්‍රශ්නය. එතකොට සත්‍ය ප්‍රශ්නය තේරුම් ගත්ත විට කාගේද of his illiterate customer මේ සාක්ෂරතාවයක් නැති කියන්නේ කියවන්න බැරි පාරිභෝගිකයාගේ ඇත්ත විස්තරය තේරුම් ගත්තට පස්සේ මෙයාට මේ එයාගේ හිනාව පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. he explained ඔහු explain විස්තර කළා to the villager කාටද මේ ගැමියාට my dear friend මගේ යාළුවේ you are very ignorant ඔයා හරිම නොදැනුවත්. ignorant කියන්නේ නොදැනුවත්. spectacles කණ්ණාඩි don't help to read and write don't help උදව් කරන්නේ නැහැ to read and write කියවන්න සහ ලියන්න කියලා මෙයා පැහැදිලි කළා. they only help ඒවා උදව් කරනවා පමණයි. only help කියන්නේ උදව් කරනවා පමණයි you to see better ඔයාට better වඩා හොඳින් දකින්නට කියලා කිව්වා. first of all සියල්ලටම කලින් first of all කියන්නේ සියල්ලටම කලින් you must ඔබ must යුතුයි learn මොනවද ඉගෙන ගත යුතුයි to read and write කියවන්න සහ ලියන්න කියලා කිව්වා. right, that is our short story. That short story gives us the moral of ignorance is blindness. ignorance කියන්නේ නොදැනුවත්කම
is blindness. Blind කියන්නේ අන්ධ, blindness කියන්නේ අන්ධභාවය. එතකොට නොදැනුත්කම කියන එක තමයි අන්ධභාවය කියන පණිවිඩය අපිට මේ short story එකෙන් දෙනවා. So I'm going to play the short story again. Listening is the best way to improve your pronunciation. So listen well. Thank you. There was a villager. He was illiterate. He did not know how to read and write. He often saw people wearing spectacles for reading books or papers. He thought, if I have spectacles, I can also read like these people. I must go to town and buy a pair of spectacles for myself. So, one day he went to a town. He entered a spectacles shop. He asked the shopkeeper for a pair of spectacles for reading. The shopkeeper gave him various pairs of spectacles and a book. The villager tried all the spectacles one by one. But he could not read anything. He told the shopkeeper that all those spectacles were useless for him. The shopkeeper gave him a doubtful look. Then he looked at the book. It was upside down. The shopkeeper said, "Perhaps you don't know how to read." The villager said, "No, I don't. I want to buy spectacles so that I can read like others. But I can't read with any of these spectacles." The shopkeeper controlled his laughter with great difficulty when he learnt the real problem of his illiterate customer. He explained to the villager, "My dear friend, you are very ignorant. Spectacles don't help to read or write. They only help you to see better. First of all, you must learn to read and write." Moral: ignorance is blindness.